ආයිබෝවන් අපි අද කතා කරන්න හදන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාර සහ ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන. මේක O level විභාගයේ ප්‍රධානම තැනක් ගන්න මාතෘකාවක්. ඔයාලට මේකෙන් උපරිම ලකුණු ලබා ගන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් තමයි අද අපි අරගෙන එන්නේ. මේකේ මුලින් ඉඳලම ගත්තොත් අපි මුලින්ම කතා කරන්න ඕනේ දුර, විස්ථාපනය, ප්‍රවේගය, වේගය මේ මාතෘකා ටික ඔක්කොම අපි ආවරණය කරලා දෙනවා මේකෙන්. අපි අද බලමු මුලින්ම මේ දුර සහ විස්ථාපනය ගැන. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දුරයි විස්ථාපනයයි අතර තියෙන වෙනස මොකක්ද කියන එක. ඒක අපි මෙහෙම කියලා දෙන්න. දුර කියලා කියන්නේ ලක්ෂ දෙකක් ගත්තොත් මේ ලක්ෂ දෙක අතර ගමන් කරන්න පුළුවන් මාර්ගවල තියෙන දිග. එතකොට මේක එක මාර්ගයක්, මේක එක මාර්ගයක්. එතකොට මාර්ග දෙකක් වුණාට මේවා දිග වෙනස් වෙනවනේ. අපි හිතමු මේක 100යි මීටර. මේක 200යි මීටර. මේ ලක්ෂ දෙක අතර ගමන් කරන්න පුළුවන් මාර්ග දෙකක් තමයි. ඒ වුණාට දුරවල් වෙනස්. එහෙම දුර වෙනස් වෙන්න පුළුවන්. අපි ගත්තොත් මේ විස්ථාපනය කියලා කියන්නේ මේ ලක්ෂ දෙක අතර ගමන් කරන්න පුළුවන් සරල රේඛීය දිග. මේ තියෙන සරල රේඛීය දුර. එතකොට සරල රේඛීය දුරයි මේ දෙකයි අතර තියෙන වෙනස මොකද්ද? සරල රේඛීය දුරට තියෙන්නේ එක දිශාවයි. කෙලින්ම අපිට මෙයන් පුළුවන් මෙන්න මේ දිශාවට තමයි මේකේ දුර තියෙන්නේ කියලා. හැබැයි මේ දිග කියලා අපි ගත්තා. ඒ කියන්නේ දුර කියලා අපි අදහස් කරපු මාර්ග දෙකේ අපිට ගන්න බෑ දිශාවක්, නිශ්චිත දිශාවක්. දිශාවල් තියෙනවා ගොඩක්. දැන් මේක ගත්තොත් අපිට මෙතන ආරම්භක දිශාව විදිහට පෙන්වන්න පුළුවන් මේ පැත්තට. හැබැයි මේ හරියට යනකොට ඒක තියෙන්නේ මේ පැත්තට. මේකෙත් ඒ විදිහට මේ පැත්තට තියෙනවා. ආයි මේ මෙතනින් පල්ලෙහාට තියෙනවා. එහෙම දිශාවල් ගොඩක් තියෙනවා මේ පාරවල. එතකොට අපිට නිශ්චිතව දිශාවක් කියන්න බෑ දුරට. ඒ නිසා තමයි අපි කියන්නේ දුරට දිශාවක් නැහැ. හැබැයි විශාලත්වයක් ඒකට තියෙනවා. 100යි මීටර, 200යි මීටර මොකක්ම හරි මෙෂර්මන්ට් එකක් අපිට තියෙනවා. විස්ථාපනය ගත්තොත් විස්ථාපනය අපි හිතමු මේක 50යි මීටර කියලා. ගොඩක් වෙලාවට දුර කියන රාශිය ගන්නකොට දුරට වඩා විස්ථාපනය කියන එකට තියෙන විශාලත්වය අඩුයි. විස්ථාපනයේ විශාලත්වය අඩුයි. මොකද මේ විස්ථාපනය කියලා කියන්නේ සරල රේඛීය මාර්ගයක්. සරල රේඛාවක් ලක්ෂ දෙකක් අතර ඇඳහමයි අනිත් විදියට ඇඳහමයි කොහොමත් සරල රේඛාව කෙටි වෙනවනේ. ඒ හින්දා තමයි අපි දුරට වඩා විස්ථාපනය ගොඩක් වෙලාවට පොඩි කියලා අපි හඳුන්වන්නේ. එතකොට දුරට එතකොට අපි කිව්වා දිශාවක් නැහැ. හැබැයි විශාලත්වයක් තියෙනවා. විස්ථාපනයට නිශ්චිත දිශාවක් තියෙනවා. විශාලත්වයකුත් තියෙනවා. එතකොට අපි දන්නවා අදිශ රාශි. අදිශ රාශි, දෛශික රාශි කියලා දෙකක් තියෙනවා. මොනවාද මේ අදිශ රාශි, දෛශික රාශි කියන දෙක වෙන්නේ? අදිශ රාශි කියලා කියන්නේ විශාලත්වයකුත් තියෙනවා. විශාලත්වයක් තියෙනවා. හැබැයි දිශාවක් නැහැ. ඒ දෙන අදිශ රාශි. අදිශ රාශි වලට විශාලත්වයක් තියෙනවා, දිශාවක් නැහැ. දෛශික රාශි වලට මේ දෙකම තියෙනවා. විශාලත්වයකුත් තියෙනවා, දිශාවකුත් තියෙනවා. එතකොට විශාලත්වයයි දිශාවයි දෙකම තියෙන මෙතන තියෙන රාශිය තමයි විස්ථාපනය කියලා කියන්නේ. එතකොට ඒකට විශාලත්වයක් තියෙනවා, දිශාවකුත් තියෙනවා. අදිශ රාශි වලට විශාලත්වයක් තියෙනවා, දිශාවක් නැහැ. ඒ කියන්නේ දුර වගේ රාශි. දැන් ඔයාලට තේරෙනවනේ ඇයි මම මේකට දිශාවක් නැහැ කිව්වේ, ඇයි දිශාවක් මේකට තියෙනවා කිව්වේ කියලා. දිශාවක් නැහැ කියන එක නෙමෙයි, නිශ්චිත දිශාවක් නැහැ. දිශාවල් නම් තියෙනවනේ. මේ තියෙන්නේ මේකට මේ පැත්තට තියෙනවා කියන්න පුළුවන්, මේ පැත්තට තියෙනවා කියන්න පුළුවන්. අපිට හැමතැනම තියෙනවා කියලා කියන්න පුළුවන්. නිශ්චිතව කියන්න බෑනේ මෙන්න මේ දිශාවටයි දුර තියෙන්නේ කියලා. විස්ථාපනයට කියන්න පුළුවන් මේ පැත්තට දිශාවක් තියෙනවා කියලා. එහෙම තමයි
දුරයි විස්ථාපනය අතර තියෙන වෙනස ඒක තමයි. එතකොට අපි විස්ථාපනය ධන ඍණ විදිහට මාරු වෙනවා. මේකේ නම් දුරගෙදි නම් එහෙම වෙන්නේ නැහැ. විස්ථාපනය ධන ඍණ වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. ධන ඍණ වෙන්නේ හිතන්නකෝ මෙතන තමයි ආරම්භක ලක්ෂ්‍ය A. තමයි අවසාන ලක්ෂ්‍ය B. මේ දෙක අතර ඔන්න ඉරක් තියෙනවා. මෙතන දුර 75 මීටර් කියලා හිතන්නකෝ. ඊට පස්සේ මෙතන 25 මීටර් මේක C ලක්ෂ්‍ය. වස්තුවක් ගමන් කරනවා A ඉඳලා B ට. ඊට පස්සේ B ඉඳලා C ට. C ඉඳලා ආයෙමත් B වෙත ගමන් කරනවා. මෙන්න මේක තමයි එයාගේ ගමන් මාර්ගය. A ඉඳලා B ට යනවා, B ඉඳලා C ට යනවා, C ඉඳලා ආයෙ B ට යනවා. එතකොට එයා ගමන් කරපු මුළු දුර හොයන්නේ අපි කොහොමද? දුර ගන්නේ මෙයා ගමන් කරපු මුළු දුර ගන්නේ A ඉඳලා B ට යද්දි කීයද? මීටර් 75යි. B ඉඳලා C ට 25යි. ආයෙත් C ඉඳලා B ට ආයෙත් 25යි. B දැන් අපි ආව දැන් C ඉඳලා B ට ආවනේ. A ඉඳලා B ට ගියා, B ඉඳලා C ට ගියා, C ඉඳලා B ට ආවා. මේ ටික තමයි යන්නේ. එතකොට මෙයාගේ මුළු දුර කීයද? 75යි 50යි 125යි මීටර්. මේ දුර එයා ගමන් කරපු. මුළු විස්ථාපනය හොයන්න කියලා කියනවා. මුළු විස්ථාපනය හොයන්නේ කොහමද? A ඉඳලා B ට ගියා 75යි. B ඉඳලා C ට ගියා. එතකොට A ඉඳලා B ට මේ පැත්තට, B ඉඳලා C ට මේ පැත්තට. හරිද? ඊට පස්සේ ආයේ C ඉඳලා B ට එනවා. එතකොට දිශාව මාරු වෙනවා. දැන් මෙයා සාමාන්‍යයෙන් යන පාර නෙමෙයිනේ. එතකොට A ඉඳලා B ට 75ක් මීටර් ගියා. B ඉඳලා C ට 25 මීටර් ගියා. ආයි C ඉඳලා B ට ආවා. C ඉඳලා B ට එද්දී විශාලත්වය සමානයි. ඒ වුණාට දිශාව වෙනස් වුණා. දිශාව වෙනස් වෙනකොට ධන අගේ ඍණ වෙනවා. එතකොට ඒ කියන්නේ විස්ථාපනය තියෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට තමයි විස්ථාපනය උනේ මෙතන. එතකොට මේ දිශාව මාරු වෙද්දී විස්ථාපනයත් මාරු වෙනවා. මොකද ඒ ලක්ෂණ දෙකම බලපානවනේ විස්ථාපනය කියන්නේ දෛශික රාශියක් හින්දා. එතකොට ඍණ 25යි. එතකොට මෙයාගේ විස්ථාපනය වෙන්නේ මේ AB අතර දුර විතරයි. මොකද එයා මෙතන ඉන්නේ. විස්ථාපනය කියන්නේ ආරම්භක ලක්ෂ්‍යයත් අවසාන ලක්ෂ්‍යයත් අතර තියෙන සරල රේඛීය දුර. එතකොට මේක මෙහිම හදන්න ඕනේ නැහැ. මම මේක ඔයාලට පැහැදිලි කරන්න තමයි කිව්වේ. එතකොට ආයෙ වෙන්නේ 75 මීටර්ම තමයි එයාගේ. ඒක අපිට බැලුවාම පේනවා අපි මේක ප්‍රශ්නයක් විදිහට දුන්නාම දැන් A ඉඳලා B ට ගියා, B ඉඳලා C ට ගියා, C ඉඳලා B ට ආවා. එතකොට C ඉඳලා B ට ආවහම එයා ඉන්නේ මෙතන. එතකොට ඒක තමයි යාගේ අවසාන ලක්ෂ්‍යය. අවසාන ලක්ෂ්‍යයයි ආරම්භක ලක්ෂ්‍යයයි අතර සරල රේඛීය දුර 75යි. එතකොට යාගේ මුළු විස්ථාපනය වෙන්නේ මීටර් 75යි. ඕක තමයි දුරයි විස්ථාපනයයි අතර තියෙන වෙනස. අපි බලමු දැන් මේ දුරයි විස්ථාපනයයි අනුව තමයි අපිට ඊළඟට හොයන්න තියෙන්නේ බලන්න තියෙන්නේ වේගය සහ ප්‍රවේගය ගැන. වේගයයි ප්‍රවේගයයි ගැන බලමු. වේගය කියන්නේ මොකද්ද? වේගය කියලා කියන්නේ දුර බෙදීම කාලය. දුර බෙදීම කාලය. මේක ගොඩක් ප්‍රසිද්ධ කියන්නේ ඕනම කෙනෙක් දන්න සමීකරණයක් නේ සාමාන්‍යයෙන්. O level කාලේ මේක ඉතින් ඕන කෙනෙක් දන්නවා. කටපාඩම් කරන සමීකරණයක්. ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපනය බෙදීම කාලය.
මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද කියලා අහුවොත් ඒකත් අපිට කියන්න වෙන්නේ දුරයි විස්ථාපනයයි අතර තියෙන වෙනසෙන්ම තමයි. ඇයි මේ සමීකරණ දෙකේ වෙනසකට තියෙන මේ දෙක විතරයි නිසා. එතකොට මේ දෙකේ හැබැයි අපි ඒකක ගත්තොත් දුර කියන්නේ අපි ගන්න එක මීටර වලින්, තප්පර කියන්නේ තප්පර s ms ඍණ එකකින්. මේකත් එහෙමයි විස්ථාපනය මීටර, කාලය තප්පර, මේකත් ms ඍණ එකයි. ඔය විදිහට තමයි අපිට වේගයේ ප්‍රවේගයේ ඒකක ලැබෙන්නේ. එතකොට මේ දෙකම සමානයි වගේ පෙවුනට වෙනස් වෙනවා දුර සහ විස්ථාපනය කියන දෙකෙන්. දුර විස්ථාපනය අතර වෙනස මම දැන් කලින් පැහැදිලි කරානේ. එතකොට ඒ දෙකෙන් තේරුම් ගන්න. එතකොට අපි නිකන් අදහස වගේ ගත්තොත් වේගය කියලා කියන්නේ අපි ස්පීඩ් කියලා කියනවා. ඒ කියන්නේ යම් කිසි මොකක්ද ඒකට කියන්නේ යම් කිසි වස්තුවක් ගමන් කරන වේගය කියන එකෙන් අදහස් කරන්නේ ඒ ඒකක කාලයකදී ගමන් කරන දුර අපි කියන්නේ. ඒකක කාලයකදී ගමන් කරන දුර කියලා කියන්නේ ඒ වස්තුව යන්නේ ස්පීඩ් එක කියන එක තමයි ඒකෙන් කියන්නේ. එතකොට ප්‍රවේගය කියලා කියන්නේ මේ විස්ථාපනය ගෑවිලා තියෙන එක. අරකේ තියෙන දුරනේ. එතකොට විස්ථාපනය කියන්නේ දැන් අපි ගත්තොත් ලක්ෂ දෙකක් මේ ලක්ෂ දෙක අතර දුර කියන්නේ මම කියවනේ මේ වගේ මාර්ගයක් කියලා. විස්ථාපනය කියන්නේ මේ වගේ මාර්ගයක්. මේ තියෙන්නේ දුර. හරිද? මම මේක ගහලා ගමුකෝ. මේක මේ දුර ගෙවන්න ගතවන කාලය ගතවන මේ දුර කාලයෙන් බෙදුවම තමයි වේගය එන්නේ. මේ ප්‍රවේගය එන්නේ. ඒ වාහනේම ප්‍රවේගය ගන්න මෙන්න මේ දුර බෙදීම කාලය. එතකොට අපිට යන මාර්ගය වැදගත් නෑ ප්‍රවේගයට. ප්‍රවේගය කියන්නේ හැම වෙලාවෙම ඒක විස්ථාපනයත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට විස්ථාපනය කියන එක සාමාන්‍යයෙන් ලක්ෂ දෙකක් අතර වෙනස් වෙන්නේ නැහැනේ. දුර වෙනස් වෙන්න පුළුවන්. හැබැයි විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ. එතකොට ප්‍රවේගයත් ඒ විදිහටම තමයි හැසිරෙන්නේ. එතකොට දුර අදිශ රාශියක් නිසා වේගය අදිශ රාශියක් වෙනවා. ප්‍රවේගය දෛශික රාශියක් වෙනවා. මොකද ඒකේ විස්ථාපනය දෛශික රාශියක් නිසා. එතකොට වේගය අපි කියුවා අදිශ රාශියක්. මේක දෛශික රාශියක්. එහෙම තමයි මේ දෙක වෙනස් වෙන්නේ. එතකොට මේ දෙක ආශ්‍රිතව තමයි අපි දැන් යන්නේ. මේක දැන් අපිට තව එකක් තියෙනවා. එතකොට මේ වේගයක් ගත්තම දැන් අපි ගත්තොත් වාහනයක් එකම ස්පීඩ් එකකින් යනවද? ඒ කියන්නේ වාහනයක් ඔයාලා මේ යද්දී අපි වාහනයක් ඕනේ නැහැ. උත් සයිකලයක් කියලා හිතන්නකෝ. එතකොට ඒකක් අපි පදිනවද එකම වේගකින්? එහෙම පදින්න බැහැනේ. අපි යනවා එකපාරට වේගය අඩු වෙනවා, එකපාරට වේගය වැඩි වෙනවා, බ්‍රේක් කරනවා. බ්‍රේක් කරද්දී අපි වේගය අඩු කරනවා. ඒ වගේ දේවල් වෙනවනේ. එතකොට වේගය අඩුවීමක් කියලා කියන්නේ වේගය හෝ ප්‍රවේගය දෙකම ඒ වගේ තමයි. ප්‍රවේගය අඩු වෙනවා කියලා කියන්නේ අපි කියනවා නම් එකම වේගකින් යනවා කියලා කියනවා. අපි ඒකට කියන ඒකාකාර ප්‍රවේගයක් කියලා. ඒකාකාර ප්‍රවේගයක් කියන එකේ මම අදහස් කරොත් අපි හිතමු මේක කාලය කියලා ගත්තොත් ඔන්න ප්‍රවේගය. හොඳද? දැන් ඔන්න කාලය ගත වෙනවා. බිංදුවයි තප්පර. මේක තප්පර වලින් තියෙන්නේ 3යි 6යි 9යි 12යි. ඔහොම තප්පර. ඔන්න ප්‍රවේගය 10යි. ms ඍණ 1 10යි. තප්පර 3ක් ගියත් 10යි. තප්පර 6ක් ගියත් 10යි. 10යි 10යි. ඒකාකාර ප්‍රවේගයෙන් ගන්නවා. උදාහරණයක් කියන අපි ඒකාකාර ප්‍රවේගයෙන් ටිකක් වැඩි දුරක් ගමන් කරන ස්ථානයක්. මේක අපිට සාමාන්‍ය පාරේ කරන්න අමාරුයි. හැබැයි ඔයාලා දන්නවා අධිවේගී මාර්ගයේදී අපි සාමාන්‍යයෙන් ඒ නියත ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒගොල්ලෝ අපිට දීලා තියෙනවානේ ලිමිට් එකක්. එතකොට ඒ ලිමිට් එක පන්නන්නේ නැතුව අපි එකම වේගයකින් ගමන් කරන අවස්ථාවක් තමයි අධිවේගී මාර්ගයේදී වාහනයක් ගමන් කරන විදිය. හැබැයි සාමාන්‍ය පාරේදී අපි අනිවාර්යයෙන්ම මේක වෙනස් වෙනවා. මේ යන්න බෑ. එතකොට කොහොමද ඒක වෙනස් වෙන්නේ? අපි හිතමු මෙහෙම.
10න් පටන් ගන්නවා. ඊට පස්සේ තප්පර 3ක් යද්දි 20යි. ඊට පස්සේ 30යි. ආයෙ 20යි. ආයෙ 10යි. මේක ඒකාකාර ප්‍රවේගයක් නෙමෙයි. මේක ඇවිල්ලා ප්‍රවේගය වැඩි වෙලා ආයෙ අඩු වෙලා. ප්‍රවේගය වැඩි වෙනවට අපි ප්‍රවේගය මෙතන ඉඳලා මෙතනට යද්දි තප්පර මේ 10කින් වැඩි වෙලා දෙනවා. මෙතන මෙතනට යද්දි 10කින් වැඩි වෙලා තියෙනවා. එතකොට ප්‍රවේගය වැඩි වීමක් වෙලා තියෙනවා. එතකොට මෙතන ප්‍රවේගය අඩු වීමක් වෙලා තියෙනවා. අපි ප්‍රවේගය මේ විදිහට වැඩි වෙනවට තමයි කියන්නේ ත්වරණයක් කියලා. අපි ඒක ඉස්සරහට කතා කරමු ත්වරණය කියන්නේ මොකක්ද කියන එක. මෙතන අපිට තියෙන්නේ මන්දනයක්. හරිද? ත්වරණය මන්දනය. ඒක යන්න කලින් අපි බලමු මේ වගේ අවස්ථාවක වස්තුවක ප්‍රවේගය අපි කොහොමද තීරණය කරන්නේ? කාලය වෙනස් වෙනත් එක්ක ඒක වෙනස් වෙලා දෙනවා. දැන් මෙතන 10 ඉඳලා 20ට වැඩි වෙනවයි කියන්නේ මෙතන එකපාරට 10 වෙලා එකපාරට 20 වෙනා නෙමෙයි. 10 11 12 ඔහොමද ක්‍රමානුකූලක විදිහට තමයි වැඩි වෙන්නේ. එතකොට අපි කොහොමද මේ ගමන් කරපු වස්තුවේ ප්‍රවේගය හොයාගන්නේ? කියන්නේ අපිට කියන්න ප්‍රවේගයක් තියෙනෝනේ. එක ප්‍රවේගයක් මොකක් හරි. අපිට කියන්න පුළුවන්ද මේකේ ප්‍රවේගය 30යි කියලා? වැඩි මේක ගියින්ද? බෑ. එහෙම කියන්න බෑ. මේ වගේ අවස්ථාවල තමයි අපි පාවිච්චි කරන්නේ මධ්‍යක ප්‍රවේගය නැත්තම් මධ්‍යක වේගය. මධ්‍යක ප්‍රවේගය කියන එක අපි පාවිච්චි කරන්නේ. මධ්‍යක ප්‍රවේගය කොහොමද හොයන්නේ? මධ්‍යක ප්‍රවේගය හොයන්නේ සිදු කළ මුළු විස්ථාපනය. බෙදනවා කාලයෙන්. සිදු කළ මුළු විස්ථාපනය බෙදීම කාලය. ඕක තමයි මධ්‍යක ප්‍රවේගය. ওই විදිහටමයි මධ්‍යක වේගය ගන්නෙ. මේකත් ගන්නෙ අර වගේ අවස්ථාවලදීම තමයි. ඒ කියන්නේ නියත ප්‍රවේගයෙන් ගමන් කළා නෑ. සාමාන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ. වේගය වෙනස් වෙන. එතකොට මධ්‍යක වේගය ගන්නෙ ගමන් කළ මුළු දුර මුළු කාලය. හොඳේ. මධ්‍යක වේගය අපි ගන්නෙ ගමන් කළ මුළු දුර බෙදන්න ඕනේ ගත වූ මුළු කාලයෙන්. ඕක තමයි සමීකරණ දෙක. මධ්‍යක ප්‍රවේගය ගන්න සිදු කළ මුළු විස්ථාපනය බෙදීම ගත වූ මුළු කාලය. මධ්‍යක වේගය ගන්න ගත වූ ගමන් කළ මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. එතකොට ප්‍රවේගයේ වේගය අතර වෙනස දෙන මෙතන විස්ථාපනය කරනවා මෙතන දුර ගන්නවා. ඒක තමයි එතනක් තියෙන වෙනස. ඒ දෙකම පාවිච්චි කරන්නේ මේ වගේ ඒකාකාර ප්‍රවේගයෙන් හෝ ඒකාකාර වේගයෙන් යන්නේ නැතුව වෙනස් වේග වලින් ගමන් කරපු වස්තුවක් යම්කිසි කාලයක් තුළ ඒකේ තියෙන ප්‍රවේගය අපිට හොයන්න කියලා කිව්වොත් අපිට ඒක හොයන්න බැහැ නේ වෙලාව ඇතුළත. ඒ හින්දා තමයි අපි මෙන්න මේ විදිහේ සමීකරණයක් පාවිච්චි කරන්නේ. දැන් මේක ගත්තොත් මේක අපි නිකන් හොයමු. මේක ප්‍රවේගයනේ. මධ්‍යක ප්‍රවේගය එතකොට වෙන්නේ මොකද්ද කියලා අපි හොයලා බලමු. මේකේ මධ්‍යක ප්‍රවේගය මම මෙතන හදනවා. සිදු කළ මුළු විස්ථාපනය. සිදු කළ මුළු විස්ථාපනය කොහොමද ඒක හොයන්නේ? ඒක මෙතනින් හොයන්න බෑ මම කියන්නේ. මේක මේ මම අදහස් කරේ මෙතන ඒකාකාර ප්‍රවේගයක් නැතුව වුණොත් තමයි මේක වෙන්නේ. මේ සමීකරණයේදී අපි හොයන්නේ ඔක්කොම ටික එකතු කරනවා. එතකොට 10යි 20යි 30යි 20යි 10යි. මේ ටික ඔක්කොම එකතු කරනවා. 10 බෙදනවා මුළු කාලය අපි මෙතන ගත්තේ තප්පර 12යි. එතකොට 90 බෙදීම 12. හතයි 7.5ක් වගේ අගයක් එන්නේ.
ඒක හිතන්න එපා. ඒක තමයි අගේ. ඊට පස්සේ එතකොට මධ්‍යක ප්‍රවේගය මධ්‍යක වේගය ඒ දෙක හරි. දැන් මේක මේ සමීකරණ වලට ගත්තොත් සිදු කළ විස්ථාපනයේ බෙදීම කාලිකම ඒ මේ වෙලාව හරි. අපි බලමු එතකොට මේකේ මේ දෙක අතර වෙනස දැන් දන්නවනේ. අපි බලමු කොහොමද මේක මේ වගේ අවස්ථාවක අපි ප්‍රවේගය හොයාගන්න කියලා. එතකොට අපිට දෙනවා මේක ප්‍රවේගය කියලා නෙමෙයි එතකොට ගන්නෙ. ප්‍රවේගයක් නෙමෙයිනේ එතකොට දෙන්නේ. හිතන්න අපිට දෙනවා කියලා විස්ථාපනය. මේ වස්තුවේ විස්ථාපනය දෙනවා. දැන් මේක තමයි මේ අරක ඒකාකාර ප්‍රවේගයකින් ගියොත් මේ තියෙන්නේ ප්‍රවේගය වෙනස් වෙච්ච විදිය. හැබැයි විස්ථාපනය මේක වෙනස් වෙන්නේ. ඔන්න යනවා 5යි. මේක මීටර වලින් තියෙන්නේ 8යි 10යි 20යි 25යි. ඔන්න විස්ථාපනය. ඒ කියන්නේ පළවෙනි තප්පර බිඳුවේදී ඉඳලා තියෙන මීටර් 5ක විස්ථාපනයකින් ඊට පස්සේ තප්පර 3ක් ගියාට පස්සේ යා මීටර් 8ක් දක්වා ගමන් කරලා තියෙනවා. එතන මුළු විස්ථාපනය 8යි. එතන ඔහොම කියලා යාගේ මුළු විස්ථාපනය 25යි. එතකොට අපි ගන්න 25. මේක 24යි කියලා ගමු. හොඳයි 24යි. එතකොට මධ්‍යක ප්‍රවේගය හොයන්නේ සිදු කළ මුළු විස්ථාපනය බෙදීම මුළු කාලේ. එතකොට මෙයාගේ සිදු කළ මුළු විස්ථාපනය මොකද්ද? 24යි. දැන් මෙතන අපි 30යි මේක ආපස්සට එන නිසා එහෙම වෙන්නත් පුළුවන්. නෑ ආපස්සට එහෙමක් වෙන්නේ නෑනේ. අපි මේක කෙලින්ම ගියා කියලා තමයි හිතන්නේ. හොඳේ. මෙතන නම් ලක්ෂය මීටර් 24යි. මේ මාර්ගය තමයි ගියේ. බිඳුවේ පටන් ගත්තේ කාලය විස්ථාපනය මීටර් 5කින් හිටියේ. මෙතන තමයි පටන් ගත්තේ. ඊට පස්සේ තප්පර 10යිනේ මෙතන. මේ ප්‍රවේගය 10යි ms ඍණ එකකින් තමයි පටන් ගන්න මේ වස්තුව. ඕම් පටන් ගන්න මම මේ ගත්ත උදාහරණ විදිහට කියලා දුන්නේ. එතකොට මධ්‍යක ප්‍රවේගය මේකේ වෙන්නේ සිදු කළ මුළු විස්ථාපනය මෙයා මීටර් 24යි. ගත වූ කාලය මෙතන තප්පර 12යි. එතකොට 2යි ms ඍණ 1යි කියලා එනවා අපිට මධ්‍යක ප්‍රවේගය. ඒ විදිහටම තමයි මධ්‍යක වේගයත් ගන්න. ඒක වෙනම කරන්න ඕනේ නැහැ. ඒකත් ඔය අදහසම තමයි තියෙන කිසිම වෙනසක් නැහැ. ඊට පස්සේ අපි බලමු ප්‍රස්ථාර අඳින්නේ කොහොමද? ඔයාලට ගොඩාක්ම මේ ඕන වෙන්නේ ප්‍රස්ථාර කොටස. මොකද මේ විභාගයට ගොඩාක්ම අහන්නේ ප්‍රස්ථාර. මේ සමීකරණ වලින් අහනවා අඩුයි. මොකද ඒක ලේසියිනේ. සමීකරණේ හරියට මම කරලා දැන් ඔයාලට මම මේ දැන් ප්‍රවේගය ගත්තොත් මේකේ ඔයාලට ප්‍රවේගයම අහන්නේ නැහැ. ප්‍රවේගය අහන්නේ සමහර විට විස්ථාපනය අහයි. විස්ථාපනය අහන්නේ ප්‍රවේගයේ කාලයේදී. එතකොට මේක වැඩි කරලා ගන්න ඕනේ. ඒවා සාමාන්‍ය දේවල් නේ. ඒවා මම කිව්වෙත් නෑ. ඒ වගේ දේවල් විභාගයටත් අහනවා අඩුයි. විභාගයකට අහන්නේ O level paper එකට ගොඩක් වෙලාවට අහන්නේ කොහොමද ප්‍රස්ථාර ඇසුරෙන් ගාණක් විසඳන්නේ කියලා. මම ඒකට අවශ්‍ය තියරි කොටස තමයි අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. බලමු මේකේ තියරි කොටස. මේක ලේසි වෙන්න පොඩි ඔයාලට මතක තියාගන්න ලේසි විදියට තමයි මේක කියලා දෙන්න හදන්නේ. මුලින්ම අපි බලමු විස්ථාපන කාල ප්‍රස්ථාර. මුලින්ම මම මේ කැලල කතා කරන්න. විස්ථාපන කාල ප්‍රස්ථාරයකදී අපි පටන් ගන්නෙ මම නිකන් අඳින්නම් මෙහෙම එකක්. මේ y අක්ෂයට එන්නේ විස්ථාපනය. ඒක අපි ගන්න මීටර් වලින්. x අක්ෂයට එන්නේ කාලය. ඒක අපි ගන්නෙ තප්පර වලින්. එතකොට මේකේ හැඩ ප්‍රධාන වශයෙන් හැඩ 3යි තියෙන්නේ. ඔයාලට එතකොට ඒක මතක තියාගන්න ලේසියිනේ. කෑලි 3යි තියෙන්නේ. ඒ 3 මතක තියාගත්තා නම් හරි. මම මේ කෑලි 3 අඳලා ඒවට තියෙන අදහස් වෙන වෙනම කියලා දෙනවා. මේ කෑලි 3ට තියෙන අදහස් මේ ප්‍රස්ථාර වර්ග දෙකටත් එකිනෙකට වෙනස්. හරිද? එතකොට මේ කෑලි ලියන්නේ නැහැ. මේ ටිකම තමයි තියෙන්නේ මේක. හොඳේ. ඔයාලා මේක පොඩි නෝට් එකක් ගහගන්න. මේ තොර වලට ලේසි මේක මතක තියාගන්න. හැඩ වර්ග 3 තමයි මේක. පොඩ්ඩයි.
එක හැඩයක් මෙහෙම. මේකේ හැඩය මෙහෙම. මේකේ හැඩය ඇවිල්ලා මෙහෙම. හොඳද? එතකොට මේ හැඩ තුන තමයි ඔයාලට O level මට්ටමින් ඔයාලට කතා කරන්න තියෙන්නේ. මොකද්ද මේ හැඩ තුනේ තේරුම? මේක වෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරේ කාලය වැඩි වෙද්දි විස්ථාපනය වැඩි වෙලා මේ කාලය ඔහොම මේ පැත්තට වැඩි වෙනවා. විස්ථාපනය මේට වැඩි වෙනවා. එතකොට මේක ගත්තාම මෙතන තියෙන ලක්ෂය මෙතන තියෙන ලක්ෂය. එතකොට මෙතන කාලය වැඩි වෙද්දි විස්ථාපනයත් වැඩි වීමක් වෙනවා. මේක වෙන්නේ වැඩි වෙනවා. විස්ථාපනයයි කාලය වැඩි වෙද්දි විස්ථාපනය වැඩි වෙනවාට දැන් මෙතනින් අපිට එන්නේ කාලය වැඩි වෙනකොට විස්ථාපනය වැඩි වෙනවා. විස්ථාපනය වැඩි වෙනවා කියන්නේ එයා ගමන් කරන දැන් මේ ලක්ෂ්‍යයේ ඉඳලා මේක ලක්ෂ්‍යයට ගමන් කරන්න යා. හොඳද? මේ A ඉඳලා මේ B ට. එතකොට එයා මුලින්ම යන්නේ තප්පරයකදී මෙච්චරයි නම් එතකොට එයාගේ විස්ථාපනය 10යි නම් ඊට වඩා ඊළඟ තප්පරයේදී මේ දර යනවා. එතකොට එයාගේ විස්ථාපනය 20යි. ඔන්න ඔහොම අදහසක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේකේ අපි අදහස ලියනවා කාලය වැඩි වෙනවත් එක්ක මොකද්ද වෙන්නේ කියලා තමයි මම මේකේ තේරුම විදියට දෙන්න ඔයාලට. හොඳද? එතකොට මේකේ තේරුම විස්ථාපනය වස්තුවේ විස්ථාපනය වැඩි වේ. මේකේ අදහස වෙන්නේ මේ හැඩයේ අදහස වෙන්නේ වස්තුවේ විස්ථාපනය වැඩි වෙනවා කියන්නේ. ඊළඟට මේකේ අදහස මොකද්ද? මේක තමයි ගොඩක් අය පටල ගන්න තැන. මෙතනදී විස්ථාපන කාල ප්‍රස්ථාරයකදී කියන්නේ වස්තුව නිශ්චලයි කියන එක. ඒ කියන්නේ වස්තුවක ගමන් කරන්නේ නැහැ. කියන්නේ දැන් අපි මෙහෙම ඇවිල්ලා A ඉඳලා B ට ආවා. මෙතන නැවතිලා තියෙනවා. කාලය ගත වෙනවා. හැබැයි විස්ථාපනයක් වෙන්නේ නැහැ. විස්ථාපනය එක තැන නවතලා තියෙන. එතකොට වස්තුව නිශ්චලයි මේ අවස්ථාවේදී අපි කියන්නේ ඒකට. මේ කාලය ඇතුළත මුළු කාලය ඇතුළතදීම වස්තුව නිශ්චලයි කියන එක තමයි මේ හැඩයෙන් අදහස් වෙන්නේ. එතන මේ හැඩයෙන් මොකක්ද අදහස් වෙන්නේ? මේ හැඩයෙන් කියන්නේ මේකේ විරුද්ධ පැත්තනේ තියෙන්නේ. අනිත් පැත්තනේ ඍණ පැත්තනේ තියෙන්නේ. එතකොට මේකේ වස්තුවේ විස්ථාපනය අඩු වෙලා තියෙන්නේ. විස්ථාපනය අඩු වෙනවා කියන එකේ අදහස මොකද්ද? දුර අඩු වෙනවා වගේ නෙමෙයි. විස්ථාපනය අඩු වෙනවා කියන්නේ මෙතන ඉඳලා මෙතනට ගියා. යම් කිසි විස්ථාපන තියෙනවා. විස්ථාපනය අඩු වෙනවා කියන එකේදී මේ අනිත් පැත්තට ගමන් කරනවා කියන එක. අනිත් පැත්තට. ඒ කියන්නේ අපි විස්ථාපනය මේ පැත්තට නම් තිබ්බේ යාගේ. එයා ඒ පැත්තට නෙමෙයි ඒකට විරුද්ධ පැත්තට එයා ගමන් කරනවා කියන එක තමයි ඍණ පැත්තට යනවා කියන එක කියන්නේ. කියන්නේ විස්ථාපනය අඩු වෙනවා කියන එකේ අදහස. එතකොට එයා එතකොට මේ හරියට ඇවිල්ලා. එතකොට එයාගේ විස්ථාපනය වෙන්නේ මේ ටික. මුලින් එයාගේ විස්ථාපනය තිබ්බේ 100යි මීටර් මේ දුර. එයා මෙතන වෙනකන් ආවා. මේ ටික 50යි මීටර්. එතකොට එයාගේ දැන් විස්ථාපනය 50යි මීටර්. එතකොට මුලට වඩා අඩු වෙලා. මේකේ දුර නම් වැඩි වෙලා තමයි ඒ වුණාට විස්ථාපනය අඩු වෙලා. ඒක තමයි මෙතන අදහස් කරන්නේ. එතකොට වස්තුවේ විස්ථාපනය අඩු වේ. මේවා ඔයාලා හිතන්න. කියන්නේ විද්‍යාව කියන්නේ හිතලා කරන්න ඕනේ දෙයක්. ඔයාලා මේක කටපාඩම් කරන්න එපා. මම මේක ඔයාලට ලේසියට දුන්නට මේ පැත්තට වැඩි වෙනම විස්ථාපනය වැඩි වෙයි කියලා කටපාඩම් කරන්න එපා. මේකේ අදහස තේරුම් ගන්න. මම මේක මේ ඔයාලට කෙටි වෙන්න තමයි මෙහෙම කියලා දෙන්නේ. හොඳේ. එතකොට මේක ඔයාලට ලේසි වෙන ක්‍රමයක් වුණාට මේකෙන් කටපාඩමක් ඉගෙන ගන්න නැහැ. මේකෙන් අදහස මොකක්ද කියලා තේරුම් ගන්න. මේ පැත්තට වැඩි වෙනවා කියන්නේ වස්තුවේ විස්ථාපනය වැඩි වෙනවා. මේක නිශ්චලයි. මේක අනිත් පැත්තට විස්ථාපනය. මේක පටල ගන්න ගොඩක් අය මේක කටපාඩම් කරාම. හිතලා කරන කෙනෙක්ට ඕක පැටලෙන්නේ මේක අදාළ වෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාර වලට. එතකොට දැන් මම උදාහරණයක් විදියට මේක ඇන්දොත් මෙහිම එක් ප්‍රස්ථාරයක් මේ එකම වස්තුවට තමයි එතකොට මේක ඇඳලා තියෙන්නේ. මේක විස්ථාපනය මෙතන කාලය. මේ දුරට මොකක්ද වෙලා තියෙන්නේ? වස්තුව ඔන්න මේක මෙතන A කියලා ගත්තොත් බිඳුවෙන් පටන් අරන් විස්ථාපනය මෙතන
10යි කියලා ගත්තොත් මීටර 10ක් ගමන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ තප්පර මෙච්චර ප්‍රමාණයකට මෙතන 5යි මෙතන 10යි මෙතන 15යි කියලා ගත්තොත් 10න් 5 ගියම මෙතන තප්පර 5ක්ම එයා මෙතන නැවතිලා ඉඳලා තියෙනවා B ගේ. ඊට පස්සේ මීටර් 15ක් යනකම් විස්ථාපනය අඩු වෙලා විස්ථාපනය අඩු වෙනවා කියන්නේ එයා ආපස්සට මේ පැත්තට ගමන් කරනවා කියන එක. තප්පර 5ක් ඇතුළත එයා ආයිමත් බිඳුවට ඇවිත් තියෙනවා විස්ථාපනය. විස්ථාපනය බිඳුවයි කියන්නේ එයා ආයි මෙතනටම ඇවිත් තියෙනවා කියන එක. ආරම්භක ලක්ෂ්‍යයටම ආයි ඇවිල්ලා තියෙනවා කියන එක තමයි ඔකෙන් අදහස. සරල අදහසක් තමයි මම ඔයාලට මේකේ ලබා දුන්නේ. ඊළඟට අපි යමු ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කොහොමද වෙන්නේ කියලා බලන්න. ඒකත් මේ විදිහම තමයි. අදහස විතරයි වෙනස් වෙන්නේ. අදහස වෙනස් වෙනවා කියන්නේ මේ තේරුම මේ හැඩ තුනමයි තියෙන්නේ ඉතින්. ඒ හැඩ තුනෙට තේරුම විස්ථාපන කාල ප්‍රස්ථාරයට වඩා වෙනස් වෙනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ඔන්න ප්‍රවේගය. මෙතන තියෙන ප්‍රවේගය. ඒක ms ඍණ 1ෙන් ගන්න. මෙතන තියෙන කාලය ඒක තප්පර වලින්. මම මේ අරකේ වගේම තමයි මේකෙත් හැඩ තුනක් ඔයාලට කියලා දෙනවා. හැඩ තුනයි තියෙන්නේ. අර හැඩ තුනම තමයි අදහස වෙනස්. හොඳද? මේ ගත්තොත් මේකේ ඒකම තමයි අඳින්න තියෙන්නේ. එතකොට මේකෙන් මොකද අදහස් වෙන්නේ? මේක විස්ථාපන කාල ප්‍රස්ථාරයක නම් අපි ගාව විස්ථාපනය වැඩි වෙනවා. මේකේ මොකද්ද වෙන්නේ? මේකේ ප්‍රවේගය වැඩි වෙනවා ඉතින්. මේ පැත්තේ y අක්ෂයේ තියෙන ප්‍රවේගයෙන් කාලය වැඩි වෙනකොට ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනකොට අපි වෙනස් වචනයක් කියනවා. මොකක්ද ඒක? ත්වරණය. ත්වරණය කියලා කියන්නේ. එතකොට මේකේ ත්වරණය තමයි වැඩි වෙන්නේ. එතකොට අපිට මේකට කියන්න පුළුවන් වස්තුව ත්වරණය වේ. වස්තුව ත්වරණය වෙනවා. මේක මොකද්ද? අරගෙන නිශ්චලයි. මේකේ ප්‍රවේගයක් තියෙනවනේ යම්කිසි. එතකොට මේක ඒකාකාර ප්‍රවේගයකින් චලනය වේ. මේකට කියන්නේ ඒකාකාර ප්‍රවේගයක් කියලා. මේක මොකද්ද? මේකට කියන්නේ මේකේ ත්වරණය නම් අරක මන්දනයක් කියලා තමයි අපි කියන්නේ. වස්තුව මන්දනය වේ. මේක ත්වරණය, අරක ඒකාකාර ප්‍රවේගය, අරක මන්දනය. ඔය තුන තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක තියෙන්නේ. ඔය තුන අපි එකට ගත්තොත් අරකේ වගේම එකට ගත්තොත් ඒකේ අදහසට වඩා මේකේ අදහස වෙනස් වෙන විදිහක් බලමු. මේක වස්තුව ත්වරණය වෙලා. ත්වරණය වෙනවා කියන්නේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා. එතකොට බිඳුවෙන් පටන් ගත්ත එක යම්කිසි ප්‍රවේගයක් දක්වා වැඩි වෙනවා. මේක අපිට අර ඇඳලා වෙන්නන්න බෑ විස්ථාපනය වගේ. යම්කිසි ප්‍රවේගයක් දක්වා වැඩි වෙලා ඊට පස්සේ අර වගේ 5යි 10යි 15. තප්පර 5ක් දක්වා ත්වරණය වෙලා යම්කිසි ප්‍රවේගයක් එනවා. අපි හිතමු 10යි ms ඍණ 1යි කියලා. මේ වගේ ප්‍රවේගයක් ගන්නවා. මෙතන බිඳුවෙන් පටන් ගන්න තියෙන තප්පර 5ක් ඇතුළත 10ක ප්‍රවේගයක් අරගෙන ඒ ප්‍රවේගයෙන් තව තප්පර 5ක් ගණන් කරලා මෙතන තප්පර 5යිනේ. තප්පර 5ක් ගමන් කළා. ඊට පස්සේ ඊටු තප්පර 5ේදී ආයමත් මන්දනයකට ලක් වෙලා නිශ්චල වෙනවා. මේ ආයි බිඳුවටම ඇවිල්ලා තියෙනවනේ. ආරම්භක දන්න වෙන නිශ්චල වෙනවා. ඒක තමයි අදහස, සරල අදහස. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. මීට අමතරව අපිට කතා කරන්න තියෙන්නේ එකම දේ මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය ගැන. මේ ටික ඔයාලා ලියා ගන්න වීඩියෝ එක නවත්තලා. මීට අමතරව අපිට කතා කරන්න තියෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක නම් අපිට වර්ගඵලයෙන් අර්ථයක් ලැබෙන්නේ නැහනේ. හැබැයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක එහෙම නෙමෙයි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අර්ථයක් තියෙනවා වර්ගඵලයට. බලමු මේ මොකද්ද කියලා. දැන් මෙන්න මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරය කියලා හිතුවොත් මේකේ වර්ගඵලය කියලා කියන්නේ මොකද්ද? මේක ඍජු කෝණාශ්‍රයක්. නැත්නම් සමචතුරාශ්‍රයක් මොකක් හරි හිතන්නකෝ.
එතකොට මේකේ වර්ගඵලය ගන්න අපි කොහොමද මේකේ හැඩය අනුව දිග වැඩි කිරීම පළල. මේකේ දිග වැඩි කිරීම පළල කියන්නේ දිග කියන්නේ මොකද්ද? මෙතන දිග කියන්නේ මේ පැත්ත කියලා ගත්තොත් දිග කියන්නේ කාලය. නෑ අපි මේ පැත්ත ගමු. දිග කියන්නේ ප්‍රවේගය. දෙපැත්තම එකයි හොඳේ. සමචතුරස්‍රය. කාලය ගත්තොත් මේ පළල ගත්තොත් මේකට එන්නේ කාලය. එතකොට ප්‍රවේගය වැඩි කිරීම කාලය. මොකද්ද ප්‍රවේගය වැඩි කිරීම කාලය කියලා කියන්නේ? ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලයනේ. එතකොට විස්ථාපනය සමාන වෙනවා මේක වැඩි කරාම ප්‍රවේගය වැඩි කිරීම කාලයට. එතකොට ප්‍රවේගය වැඩි කිරීම කාලය සමාන වෙන්නේ මොකද්ද? විස්ථාපනය. එතකොට මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය සමාන වෙනවා විස්ථාපනයට. එහෙම තමයි වෙන්නේ. එතකොට මේක ඒකාකාර ප්‍රවේගයකින් යන එකක්නේ. අපි ගමුකෝ තරණයකින් යන එකක්. මේ පැත්තට අඳින්න. එතකොට තරණයකින් යන එකක නම් අපි මේක ත්‍රිකෝණයක් එතකොට වෙන්නේ. ත්‍රිකෝණයක වර්ගඵලය අපි ගන්නේ කොහොමද? භාගයක් ආධාරකය වැඩි කිරීම ලම්බ උස. එතකොට ආධාරක මෙතන භාගයයි ආධාරකය කියලා කියන්නේ මොකද්ද? මේක. ආධාරකයට එන මෙතන කාලයනේ. කාලය. වැඩි කිරීම ලම්බ උස කියන්නේ මෙතන නම් ප්‍රවේගය. ප්‍රවේගයක් එන්නේ. එතකොට ප්‍රවේගය වැඩි කිරීම කාලය කියන්නේ විස්ථාපනය. sorry මේ ඔව්. මෙතන මේ එතකොට මෙතන එන්නේ අර මධ්‍යක ප්‍රවේගය. ප්‍රවේගය බෙදීම දෙක කියලා මෙතන බෙදීමකින් එන්නේ මධ්‍යක ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය කියලා එන්නේ. ඒකත් ඉතින් විස්ථාපනයම තමයි. ඇයි මේ මධ්‍යක ප්‍රවේගය කියලා එකක් එන්නේ? මෙතන ත්වරණයක් ඉඳලා. ඒකාකාර ප්‍රවේගයකින් නෙමෙයිනේ ගමන් කරන්නේ. එතකොට ත්වරණයකින් ගමන් කරන එක අපිට ප්‍රවේගයක් ගන්න බෑ. එතකොට මධ්‍යක ප්‍රවේගයක් තමයි ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි අද අපිට කතා කරගන්න තියෙන්නේ. අපි බලමු මේ ආශ්‍රිත ගැටලු ටිකක් කොහොමද අපි කතා කරගන්නේ කියලා ඊළඟ වීඩියෝ එකේ. ඉතින් ඔයාලට ආදරයෙන් ඉල්ලා සිටින ඊළඟ වීඩියෝත් එක්ක එකතු වෙන්න කියලා. මේ ටික ඔක්කොම මතක තියාගෙන ඉන්න අපිට ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.